සුබ දවසක් වේවා සියලු දෙනාට. සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකෙන් ගෙන එන මේ වීඩියෝ එකට. ඉතින් මේ වීඩියෝවෙන් ගැඹුරු මුහුද ගැන පුදුම හිතෙන දේවල් දැනගන්න පුළුවන්. ඉතින් රැඳී සිටින්න වීඩියෝවත් සමග. පෘථිවියෙන් 171කට ආසන්න ප්‍රමාණයක් මුහුදෙන් වට වෙලා තිබුණත් තාමත් එයින් වැඩි ප්‍රමාණයක් ගවේෂණය කර නොමැති බවටයි සඳහන් වන්නේ. ගැඹුරු මුහුද බොහෝ දුරට අඳුරුයි. ඒ නිසා ශාකවර්ධනයක් දකින්න හමු වෙන්නේ නැහැ. ඒ වගේම ගැඹුරු මුහුදේ පීඩනයද සාපේක්ෂව ගොඩක් ඉහළගයක් ගන්නවා. ගැඹුරු මුහුදේ උෂ්ණත්වය සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 0 සිට 3 දක්වා ඉතා අඩු මට්ටමක තමයි තියෙන්නේ. ඒ වුණත් ජලතාප මංගඩ විවරයන් ආශ්‍රිතව ඉතා උණුසුම් ජල නිකුත් වන අවස්ථාද තියෙනවා. ගැඹුරු මුහුදේ ජීවත් වන සතුන්ට විවිධ වූ ලක්ෂණ තියෙනවා. ජෛව දීප්තිය කියන්නේ ඒ ලක්ෂණ වලින් එකක්. ජෛව දීප්තිය නිසා එම හැකියාව තියෙන සතුන්ට සිරුරෙන් ආලෝකය නිපදවන්න පුළුවන්. මේ නිසා එම සතුන්ට ආහාර සොයා ගැනීමට හා ආරක්ෂාව සලසා ගැනීමට උපකාර වෙනවා. ඒ වගේම සමහර සතුන්ට විනිවිද පේන්න ශරීර තියෙනවා. මේ රූපරාම වලින් ඔයාලට ගැඹුරු මුහුදේ ජීවත් වන සතුන් කීප දෙනෙක් දැක ගන්න පුළුවන්. ඉතින් ඒ සමගම අපි වීඩියෝවේ අවසානයට එනවා. යම් දෙයක් දැනගත්තා නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඉතින් නරඹු සියලු දෙනාට ස්තුතියි.